හරි ළමයි අපි 2011 පේපර් ඩිස්කෂන් එක තමයි අපි ඉන්නේ 2011 A level MCQ ඩිස්කෂන් එක. අපි පුතේ මේකේ අපි අර සාමාන්‍ය ඩිස්කෂන් එකට වඩා අපි සාමාන්‍ය ඩිස්කෂන් එක කරන්නේ 41 ඉඳන් අනිත් පැත්තටනේ. අපි මේක එකේ ඉඳන් යමු. පේපර් ඩිස්කෂන් එකනේ. ඉහළම විද්‍යුත් සන්නායනයක් පෙන්වන 3D ගුණුවේ මූලද්‍රව්‍ය වන්නේ. අපි ඕක බොහොම හොඳට දන්න එකක් නෙනේ. එතකොට 3D ගුණුවේ කියලා කිව්වොත් ඒකට අදාළ වෙන්නේ කොපර්. සමස්ත D ගුණුවේ කියලා කිව්වොත් ඒකට අදාළ වෙන්නේ සිල්වර්. මේ දෙක තමයි වැඩේ. මේ දෙක මතක තියෙන්න ඕන. එතකොට උත්තරේ 4. ඊළඟට පුතේ දෙවෙනි එක කාබන්, පොස්පරස්, සල්ෆර්, ආසනික් සහ සෙලීනියම් යන පරමාණු වල පරමාණුක අර වැඩි වෙන පිළිවෙල වන්නේ. කාබන්, පොස්පරස්, සල්ෆර්, සෙලීනියම්, ආසනික්. පුතා මේකේ මෙයා දෙවෙනි ආවර්තය. ඉස්සෙල්ලා මේ වගේ වෙලාවක ආවර්ත අංකය දාගන්න. මෙයා තුන්වෙනි ආවර්තය. මෙයත් තුන්වෙනි ආවර්තය. මේ දෙන්න හතරවෙනි ආවර්තය. ඉතින් මේ ආවර්තය දාගත්තට පස්සේ මතක තියාගන්න ඕන ආවර්තය අඩු කෙනාගේ අරය අඩුයි. ඒ කියන්නේ කාබන්ගේ අඩුයි. මේ දෙන්නනේ ඊළඟට ඉන්නේ. ඒ දෙන්නගෙන් කතා කරන්න තියෙන්නේ මුලින් හම්බෙන එක්කෙනාගේ සාමාන්‍යයෙන් මුලින් හම්බෙන කෙනාගේ තමයි වැඩි. එතකොට මුලින් හම්බෙන්නේ පොස්පරස්නේ. එතකොට මෙතෙන්ට එනවා සල්ෆර්. එතකොට මේ දෙන්නගෙන් මුලින් හම්බෙන්නේ ආසනික්නේ. එතකොට මෙතෙන්ට එනවා සෙලීනියම්. එතකොට උත්තරේ 5. උත්තරේ 5. ඊළඟට ළමයි මේ වගේ ප්‍රශ්න හැමතිස්සෙම අපි දැන් පේපර් 14ක් ඩිස්කස් කරන්න මේ හදන්නේ. ඊටු ඒවටත් ඉස්සරහට හම්බෙයි වාට ප්‍රොපනයිල්හි ව්‍යුහය. එතකොට මේකෙදී ප්‍රොපනයිල් කියලා කියන්නේ ප්‍රොප් කියන්නේ කාබන් 3යි. කාබන් 3යි. එතකොට අයින් කිව්වම එකක් එන්න ඕන. ඇල් කියලා කියන්නේ මේන් එකක් ඉන්න ඕන. ඉතින් එතකොට මෙන්න මේක තමයි ව්‍යුහය. උත්තරේ 1 තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පුතා අපිට කියනවා X නැමැති අවර්ණ ඝණයක් තනුක HCl සමග රත් කිරීමේදී දුඹුරු පාට වායුවක් තනුක HCl එක්ක රත් කරද්දී දුඹුරු පාට වායුවක් දෙනවා කියනවා නම් මෙන්න මේ කෙනා යාගාව ඉන්න ඕන. කවුද? NO2 1- මේ කෙනා යාගාව ඉන්න ඕන. හරිද? ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කිරීමේදී අවර්ණශාරීය වායුවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරද්දී අවර්ණශාරීය වායුව ඇමෝනියා. ඒ ඇමෝනියා පිට කරන්න ඉන්න ඕන ඇමෝනියම් අයනය. එතකොට ඇමෝනියම් නයිට්‍රයිට්. ඔක තමයි උත්තරේ වෙන්නේ. ඊළඟට පුතා මේ තරංගායාමය 350යි තරංගායාමය 305යි ෆෝටෝන මවුල එකක ශක්තිය. දැන් ෆෝටෝන එකක වගේ ශක්තිය ඇහුවොත් තරංගායාමෙ දීලා මෙන්න මේ සමීකරණය දාන්න. E = hc බෙදීම ලැම්ඩා. හරිද? මවුල එක ඇහුවොත් මේක වැඩි කරන්න ඇවගාඩ්‍රෝ කොන්ස්ටන්ට් එකේ. එතකොට මේකෙදි මෙයා 6.62 වැඩි කිරීම 10 ඍණ 34යි ජූල් තත්පර. මෙයා 3 වැඩි කිරීම 10/8යි ms ඍණ 1. මෙයා 6.02 වැඩි කිරීම 10/23යි මවුලයට බෙදන්න තියෙන ලැම්ඩා 305 වැඩි කිරීම 10^9යි. පුතා මේක සුළු කරාට පස්සේ වාට එවි කිලෝ ජූල් වලින් 392ක්. කිලෝ ජූල් වලින් 392ක්. හරිද? ඊළඟට හරිද? එතකොට හරිනම් මේකේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ඒකකවල පොඩි ප්‍රශ්නයක් එන්න ඕන. මවුල එකක ගත්තම මේ
මවුලයට කියලා ඒකක මේකේ වෙනස් වෙන්න ඕන. 6 වෙනි එක. හරිද? 6 වෙනි එක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 මගින් නිරූපණය වන. අපි දන්නවනේ මේ උපකවච ගණන. n සමානයි 3 නම් මතක තියාගන්න පුතේ උපකවච ගණනත් මෙන්න මෙයාට සමානයි. උපකවච ගණන සිම්පල් n-ටම සමානයි. ඊළඟට කියනවා කාක්ෂික සංඛ්‍යාව. කාක්ෂික සංඛ්‍යාව පුතා මේ n ගේ වර්ගයෙන් එන්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 2n වර්ගයෙන් එන්නේ. ඒතර උත්තරය එන්නේ මේ n නම් 3යි 3 වර්ග 9යි නම් වරක් 2 18යි. ඒ කියන්නේ උත්තරේ 2. උත්තරේ 2. මේ ක්‍රම මතක තියාගන්න. හරිද? ඊළඟට කියනවා 7 වෙනි එක ප්‍රධාන ශක්ති මට්ටම් සහ කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන සැකසීම පිළිබඳව කුමන වගන්තිය අසත්‍ය වේද කියලා අහන්නේ නේද? එතකොට මේකෙදි එකම ශක්තිය සහිත කාක්ෂික ඇති විටදී ඒවා පළමුව පිරෙන්නේ එක කාක්ෂිකයකට ඉලෙක්ට්‍රෝන බැගින් භ්‍රමණ සමාන්තර වන පරිදි. ඔය තියෙන පුතේ හුන් නීතියනේ. ඒකේ කියන්නේ මෙන්න මේ වගේ ඒවා තියෙද්දි දැන් මෙහෙම තියෙද්දි ඉස්සෙල්ලා දැන් හිතන්නකො දෙක p කියලා ඔය සමාන ශක්තිය නිතු කාක්ෂිකයක් කියන්නේ පිරිහුණු කාක්ෂික කියලා. මේවයි 2p එකනේ 2p දෙක පිරෙද්දී මෙහෙම පිරෙන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්තම් මෙහෙම පිරෙන්නත් පුළුවන්. දෙවනි ඉලෙක්ට්‍රෝනේ මේ දෙකෙන් ඕන එකක් පිරෙන්න පුළුවන්. හැබැයි එයා කියනවා මෙන්න මේක වැරදිලු මේක හරිලු. හරිද? එයා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මෙන්න මේ විදියට කියලා. පළමුව ඒවා තනිව පිරලා ඉගෙන මෙතන එකක් පිරලි කරලා පස්සේ තමයි උගලන වෙන්නේ. ඔය තියෙන කුන් නීතිය. ඒක හරි. පරමාණුවකට කිසියම් ඉලෙක්ට්‍රෝන දෙකකට ක්වොන්ටම් 4ම සමාන වෙන්න බෑ කියන එක පෞලි බහිෂ්කාර මූලධර්මය. කාක්ෂික පිරෙන් වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය අවමන ලෙසට කියලා කියන්නේ අවුත්බාහු මූලධර්මය. ඔය මං 4 වෙනි එකේ දැන් ටිකකට කලින් කිව්වා. සම්පූර්ණයෙන්ම පිරීම ශක්තිය අවම කරයි කියන එක වැරදි. ඔය සමහර තැන්වල ක්‍රෝමියම් වගේ දේවල් තියෙනවනේ. වැරදි උත්තරේ 5. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි එකට අදාළව ස්ට්‍රොන්චියම් සහ ස්ට්‍රොන්චියම් කාබනේට් කියලා එකක් තියෙනවා. බේරියම් කාබනේට් කියලා එකක් තියෙනවා. මේ දෙන්නගේ නියැදියේ මං හිතන්නම්කෝ පුතේ මෙයාගේ මවුල ගාන x කියලා මෙයාගේ මවුල ගාන y කියලා. එතකොට මේ දෙන්නගේ නියැදියේ ස්කන්ධේ අපිට දීලා තියෙනවා 0.8 ග්‍රෑම්. හරිද? 0.8 ග්‍රෑම්. එතකොට මෙම නියැදිය තනුක HCl එක ප්‍රතික්‍රියා කරාට පස්සේ අපි හිතමුකෝ මේ දෙන්නම HCl එක ප්‍රතික්‍රියා කරනවා. හරිද? මේ දෙන්නගේ ස්කන්ධය තමයි මේ දීලා තියෙන්නේ. ප්‍රතික්‍රියා කරනවා 2 HCl එක ප්‍රතික්‍රියා කරාම ස්ට්‍රොන්චියම් ක්ලෝරයිඩ් CO2 ධන ජලය. හරිද? බේරියම් ක්ලෝරයිඩ් CO2 ධන ජලය. හරිද? මේකෙදි ස්ට්‍රොන්චියම් කාබනේට්හි ස්කන්ධ ප්‍රතිශතය වන්නේ ස්ට්‍රොන්චියම් කාබනේට්හි ස්කන්ධ ප්‍රතිශතය වන්නේ පුතා මෙයා x නම් මෙයාගේ කතාව x නේ මෙයාගේ කතාවත් x. ඒතර අපිට එක ප්‍රකාශනයක් ලියන්න පුළුවන් මෙන්න මේ දෙන්නගේ මෞලික ස්කන්ධ වලින් ගුණ කරලානේ. මෙයාගේ ස්කන්ධ දෙක එකතුවනේ. මෙයාගේ මෞලික ස්කන්ධ පුතේ 197යි. ඒක x කියලා ගන්න. මෙයාගේ මෞලික ස්කන්ධේ
මෙයාගේ මෞලික ස්කන්ධය මෙයාගේ තමයි 197. 197යි y. මෙයාගේ මෞලික ස්කන්ධය 148යි. 148යි x සමානයි 0.8යි. 0.8යි. ඊළඟට මේ අපිට පිට වෙච්ච CO2 මවුල ගණන මෙතන x ම කියලා දාලා මෙයා y නේ. පිට වෙච්ච CO2 මවුල ගණන පුතේ ගන්න පුළුවන් x ධන y නේ. මේ x ධන y කියලා කියන්නේ පුතේ අපිට ගන්න පුළුවන් මේ පරිමාවදියල් තියෙනවනේ 112යි. ඉතින් අපි දන්නව නේද ඔයගේ එක මවුල ගාන ගන්න පුළුවන් 22.4යි ඝන ඩෙසිමීටර් මවුලයට කියන එකෙන් බෙදලා. හරිද? එතකොට මේක එනවා 5 වැඩි කිරීම 10^3ක්. එතකොට මේ සමීකරණ දෙකෙන් අපිට සමීකරණ දෙක විසඳලා x හොයා ගන්න පුළුවන්. ඔය සමීකරණ දෙක විසඳලා x හොයාගත්තම එනවා 0.55ක්. හරිද? 0.55ක් එනවා x හොයාගත්තට පස්සේ. මේ ඕක තමයි ඊළඟ කතන්දරේ. මේකට අදාළව මේ x කියන්නේ මේකට අදාළව මේ x මේකෙන් ಗುಣ කරාට පස්සේ නා කියනවා මේක සුළු කරාට පස්සේ 0.55ක්. ඒ කියන්නේ x හොයලා 148න් ಗುಣ කරාට පස්සේ. එතකොට මෙන්න මේකේ අගේනේ මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද අපිට කරන්න පුළුවන් වෙන්නේ? එතකොට පුතේ මේ තියෙන ස්ට්‍රොන්චියම් කාබනේට්ගේ ස්කන්ධය. එතකොට ස්කන්ධ ප්‍රතිශතය ගන්න පුළුවන්. කොහොමද 0.55 උඩින් ලියනවා. 0.8 යටින් ලියනවා. වැඩි කරනවා 100%න්. මේකට උත්තරයක් එවි 170යි. 170ක් කියලා උත්තරයක් එයි. ඒ කියන්නේ උත්තරේ 3. උත්තරේ 3. ඊළඟට කියනවා ආවර්ත වගුවේ 3D ගුණයේ මූලද්‍රව්‍ය වල සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය සත්‍ය නොවේද? එතකොට පුතේ මේ කට්ටියගේ අපි දන්නවා D ගුණුවේ මැංගනස් වෙනකම්ම කාණ්ඩාංකයයි උපරිම ඔක්සිකරණ අංකය. දැන් ස්කැන්ඩියම් ගත්තම තුන්වෙනි කාණ්ඩේ උපරිම ඔක්සිකරණ අංකය 3යි. ටයිටේනියම් ගත්තායින් පස්සේ උපරිම ඔක්සිකරණ අංකය 4යි. එයා හතරවෙනි කාණ්ඩේ හිම තමයි යන්නේ. ඉව සමානයි. ඉතුරු ටිකේ දැන් එතනින් පස්සේ මැංගනස්ගෙන් පස්සේ තියෙන ටිකේ තියෙන්නේ. ඒ මැංගනස්ගෙන් පස්සේ දැන් අපි හිතමුකෝ යකඩ කියලා. යකඩ තියෙන්නේ 6 වෙනි එකේ උනාට මේ මේ යකඩ තියෙන 8 වෙනි එකේ එයාට වඩා අඩුයි. එයාගේ උපරිම ඔක්සිකරණ අංකය ඊට වඩා අඩුයි. ඒ කියන්නේ යකඩ වලින් පස්සේ සෙට් එකේ කාණ්ඩාංකයට වඩා ඔක්සිකරණ අංකය අඩුයි. එතකොට 1 2 දෙකම හරියනවා. සියලුම මූලද්‍රව්‍ය වල කැටායන වල 4s කාක්ෂික දැන් ළමයි කැටායන හදද්දි 4s වලින් පස්සේ දැන් D ගුණුව තියෙන්නේ මෙහෙමනේ 4s වලින් පස්සේ නේ 3D මෙහෙම තියෙන්නේ. ඒතර කැටායන හදද්දි 4s පිට වෙලා තමයි 3Dට අදාළව ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඒතට D ගුණුවේ කැටායන හදද්දි 4s බිඳුව තියාගෙන තමයි හදන්නේ. ඒක හරි. ඉහළම ඔක්සිකරණ අවස්ථාවේ ඇති මූලද්‍රව්‍ය වල අඩංගු MnO4 Cr2O72 ඔන්න ඔය කට්ටිය හොඳ ඔක්සිහාරක. ඔක්සිකාරක ළමයි. ඒවට කරන්න පුළුවන් ඔක්සිකරණය කරන එක. වීමට නැඹුරු අතර එතකොට ඔක වැරදි. සානිත් එක නිකල් 2+ සහ සිංක් 2+ අයන ඒව තියෙන ළමයි ටිකක් පල්ලෙහානේ. එතකොට මේ දැන් ඔක කියවන් දෙන්නේ එතකොට අර දෙක වැරදි නිසා වැරදි ඉතින්. එතකොට උත්තරේ 4. කැල්සියම් ඔක්සයිඩ්හි සම්මත උත්පාදන එන්තැල්පියට අනුරූපී වන්නේ. උත්පාදන එන්තැල්පිය කියලා කියන්නේ ඉතින් කැල්සියම් ඔක්සයිඩ්නේ මේ පැත්තට අදාළව මෙයාට අදාළව තියෙන මූලද්‍රව්‍ය ටික මේ පැත්තට යන කැල්සියම් තුයි ඔක්සිජන් තුයි. හරිද? කැල්සියම් තුයි ඔක්සිජන් තුයි. ඒතර මෙතන තියෙන්නේ භාගයයිනේ. එතකොට ඕකට දාලා උත්තරේ 5. බොහොම සරල එකක්. ඕකට දාලා උත්තරේ 5.
දී ඇති සංයෝගවල නයිට්‍රෝකරණ ශීඝ්‍රතාවය අපි දන්නවා ෆීනෝල කියලා කියන්නේ තනුක HNO3 පවා දැම්මට පස්සේ සල්ෆියුරික් නැතුව පවා නයිට්‍රෝකරණ වෙන කෙනෙක් එයා තමයි වැඩිම. ඊළඟට ළමයි සක්‍රියකාරකයේ තියෙන ටොලුවීන් ඒ කියන්නේ CH3 කාණ්ඩයක් බැඳලා තියෙන කෙනා අඩුම වෙන්නේ නයිට්‍රෝබෙන්සීන් ඒ කියන්නේ වික්‍රියකාරකයක් බැඳලා තියෙන නිසා ඒ කියන්නේ උත්තරේ 2. ඊළඟට ළමයි 12. 12 ටිකක් හොඳ ප්‍රශ්නයක්. හිතන්නකො 12 තියෙන්නේ 0.1 m ඇමෝනියම් ක්ලෝරයිඩ් 0.5 m ඇමෝනියම් ක්ලෝරයිඩ් 0.1 m දශම 5 m මෙහෙම තමයි වෙන්නේ. එතකොට මෙයා A B C D මේකෙදි pH වැඩිවීමේ අනුපිළිවෙල වන්නේ pH වැඩිවීමේ අනුපිළිවෙල වන්නේ කියලා කියන්නේ මේකෙදි පුතා මෙහෙම ඉස්සෙල්ලම මේවා ආම්ලිකද බාෂ්මිකද කියලා ගන්න. පුතේ මේ තියෙන ලවණනේ. මේ තියෙන ලවණනේ. මේ වගේ එකක් හොයන්න ගියාම ඒ ලවණය හැදිච්ච අම්ලයයි බෂ්මයයි ගන්න. දැන් මෙයා හැදිලා තියෙන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කෙනුයි HCl කෙනුයි. ඒ කියන්නේ මොකද්ද? මෙයා හැදිලා තියෙන්නේ දුබල බෂ්මයකිනුයි ප්‍රබල අම්ලයකිනුයි. හැමතිස්සෙම මතක තියාගන්න එහෙම තැනක කෙනා ප්‍රබලයාගේ ලක්ෂණ දරනවා. ප්‍රබලය ආම්ලික නිසා මේක ආම්ලිකයි. ඒතර මේකත් ආම්ලිකයි. ආම්ලිකයි. දැන් මේකෙදි වෙන්නේ ඕකේ ටිකක් අනිත් පැත්ත. දැන් මෙයා ගත්තයින් පස්සේ මෙයා හැදිලා තියෙන්නේ CH3COOH මේක දුබල අම්ලයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක ප්‍රබල බෂ්මයක්. එතකොට මේ ප්‍රබලයේ ලක්ෂණ ගත්තයින් පස්සේ මෙතන ප්‍රබලය වෙන්නේ බෂ්මනේ. එතකොට මේවා බාෂ්මිකයි. බාෂ්මිකයි. මේකත් බාෂ්මිකයි. එතකොට ඕකෙදි වෙන්නේ බාෂ්මික නම් ඉතින් සාන්ද්‍රණය වැඩි කෙනා මෙයානේ සාන්ද්‍රණය වැඩි. එයා වැඩිපුර බාෂ්මිකයි. මෙතන මෙයා සාන්ද්‍රණය වැඩිනේ. එයා වැඩිපුර ආම්ලිකයි. ඒතර ආම්ලිකම වෙන්නේ මෙයා නිසා pH අගේ අඩුම වෙන්නේ එයා. ඊළඟට ඒකේ. බාෂ්මිකම වෙන්නේ මෙයා නිසා pH අගේ වැඩිම වෙන්නේ මෙයා. අතරමැද තියෙනවා C. එතකොට B A C D උත්තරේ 1. උත්තරේ 1. උත්තරේ 1. ළමයි මේ ප්‍රොපේන් HBr අතර යාන්ත්‍රණයේදී කොහොමද පළවෙනි එක කවදාවත් වෙන්න බෑ ළමයි. පළවෙනි එක ඔය ධනින් ඍණට ගහන්නේ කීයටවත් ඒක වැරදි. ඊළඟට ඔය තුන්වෙනි එකේ ආරෝපණ දාලා නැහැ. දෙවෙනි එකේ ආරෝපණ දාලා නැහැ. උත්තරේ 4 ළමයි. බොහොම සරලම ප්‍රශ්නයක් නේ ඒක. උත්තරේ 4. ඊළඟට ළමයි මේ අපිට කියනවා pH අගය 2යි. ලස්සන ප්‍රශ්නයක් ළමයි. pH 2යි මම ඔක ගන්න කෙටි ක්‍රමයක් කියලා දෙනම් හදන්න නැතුව pH 2යිනේ pH 2ක් වන HNO3 තුයි හරිද pH 1ක් වන HCl එකකුයි සම පරිමාණය අරන් තියෙන මේ වගේ එක හදන්න එපා මතක තියාගන්න ඒක බාෂ්මික ප්‍රබල අම්ල දෙකක් කලවම් කරොත් සම පරිමාණ හදන්න නැතුව ගන්න පුළුවන් ක්‍රමයක් මම මේ කියන්නේ. එහෙම වුණොත් මතක තියාගන්න pH අගය මේ දෙක අතර තියෙන්නේ 2යි 1යි අතර තියෙන්නේ. මම ඒක මෙහෙම දාන්නම්. pH අගය තියෙන්නේ 2යි 1යි අතර මේ දුර මෙහෙම ගන්නම්. හැබැයි ප්‍රබල අම්ලයට වඩා ඒ කියන්නේ වඩා ආම්ලික කෙනාට ආසන්නව. ඒ කියන්නේ දැන්
මේකේ මැද තියෙන්නේ 1.5නේ. ඒකේ මෙන්න මේ පැත්තට වෙන තමයි යෝග තියෙන්නේ. මේ පැත්තට වෙන තමයි තියෙන්නේ. කොහොමද ගත්තේ? සමපරිමාලමයි ප්‍රබලම්ල මිශ්‍ර කරොත් ඒ වයිදි වෙන්නේ pH අගය මේ දෙන්න අතරමැද. හැබැයි අර වඩා මේ මොකද්ද මේ එකෙන්න ඕන මෙතෙන්ටනේ. එතකොට අර එකට වඩා ආසන්නව තමයි තියෙන්නේ. කියන්නේ වඩා ප්‍රබලම්ල වෙන්නේ මෙතන මෙයානේ. වඩා ප්‍රබලම්ල වෙන්නේ මෙයානේ. ඒ කියන්නේ pH එකේ අඩු කෙනානේ වඩා ප්‍රබලම්ල. වඩා ප්‍රබල කෙනාට ආසන්නව තමයි තියෙන්නේ. ඉතින් ඒකට වඩා ප්‍රබල කෙනා HCl ඒ කියන්නේ වඩා ප්‍රබලයි කියලා කියන්නේ මේ දෙන්නගේ දැන් මේ තියෙන්නේ 10 ඍණ 2නේ. මෙයා තියෙන්නේ 10 ඍණ 1. එතකොට මේක විශාලයිනේ. වඩා සාන්ද්‍රණයක් තියෙන කෙනාගේ පැත්තට තමයි ආසන්න. එතකොට 1.5 අතර අගයක් ඇති 1.3. එතකොට ළමයි උත්තරේ දෙක හදන්න නැතුව ගන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ 3යි 4යි දීලා තිබුණොත් වඩා අඩු pH එකේ කියන්නේ වඩා ආම්ලික මෙයා. කියන්නේ 3.5ට වඩා 3ත් 3.5ත් අතර අගයක් තමයි එන්නේ. ඔක තමයි තරගය. ලේසි වැඩක්. ඊළඟට මේ කියනවා සංයෝගවල තාපාංක වැඩි වෙන අනුපිළිවෙල වන්නේ. අපි දන්නවා වැඩිම වෙන්නේ කාබොක්සිලික් අම්ලය. ඉතින් කාබොක්සිලික් අම්ලය වැඩිම වෙනවා කියලා ගත්තයින් පස්සේ උත්තරේ එක්ක 1 සහ 2. ඊළඟට හරිජන් බන්ධන හදන තනිත් ඉන්නේ මධ්‍යසාරය. එතකොට ඊළඟට B. ඉතින් එහෙම බැලුවම උත්තරේ 2 ළමයි. ඊට වඩා බලන්න දෙයක් නැහැ. එතකොට අයනීකරණ ප්‍රතිශතයක් අහනවා. එතකොට පුතේ මේකෙදි මෙතනොයික් නේ තියෙන්නේ. මෙතනොයික් ගත්තට පස්සේ HCOOH HCOOH කැඩෙනවා ළමයි HCOO- ධන H+ බවට. ඉතින් හිතන්නකෝ මෙයා 0.1යි. මෙයා වැය වෙනවා කියලා ගත්තොත් x ගාණක්. මෙයා 0.1 ඍණ x. හරිද? එතකොට මෙයා x ළමයි මෙයා x. එතකොට පුතා මේ අපිට 1.7 වැඩි කිරීම 10 ඍණ 4. ඒ කියන්නේ මෙයාගේ Ka අගය සමාන වෙනවා මේක x වර්ග බෙදීම 0.1 ඍණ x ට. අපි ඔය වගේ වෙලාවක අර මෙයා 10 ඒ කියන්නේ 10 බලය ඍණ 4ක් හෝ ඊට වඩා අඩු නම් සන්නිකර්ෂණයක් කරනවානේ. ඒතකොට සන්නිකර්ෂණය කරාම වෙන්නේ 1.7 වැඩි කිරීම 10 ඍණ 4 x වර්ග බෙදීම 0.1යි. එතකොට x කියලා කියන්නේ පුතේ උතනින් එන්නේ 0.4යි 10 ඍණ 2ක්. ඒතර අයනීකරණ ප්‍රතිශතය කියලා කියන ඔය කැඩිච්ච ගානනේ. ඒතර අයනීකරණ ප්‍රතිශතය අපිට ගන්න පුළුවන් ආරම්භක ගාන 0.1යි. කැරුණේ 0.4 වැඩි කිරීම 10 ඍණ 2යි. වැඩි කරනවා 100ට 100. ඒක සුළු කරලා බලුවම 4ක් එයි ළමයි 100ට. 100ට 4ක් එයි. කරන්න තියෙන x හොයලා ඒ x ආරම්භක ගාණයෙන් බෙදලා 100ට 100න් ගුණ කරන එක. හරිද? 100ට 100න් ගුණ කරන එක. හරිද? පහත් දී ඇති සංයෝගවල වැඩිපුර ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රත් කරාම ලැබෙන එක. මෙන්න මෙතන ඉන්නේ කැඩෙන්නේ. හැමතිස්සෙම පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මෙහෙම කරන්නේ. H අකුර මේ පැත්තෙන් ලියලා අර NaO එක මේ පැත්තට ලියනවා. මෙයා තියෙන පැත්තට NaO එක. දැන් බලන්න මෙතනින් කොහොමද කරන්නේ කියලා. මේකෙදි NaO එක මේ පැත්තට මේ H එක මේ පැත්තට ලියන්න. හරිද? එතකොට මේ ලියන ටික ලියන්නකො ඉස්සෙල්ලා. එතකොට එන්නේ මේකේනවා මෙතෙන්ට NH2 එකයි
OH එකයි මෙතන මෙයා එනවා. හැබැයි ඔයා නෙමෙයි උත්තරේ. මෙන්න මේකත් ආයිසරයක් මේ ෆීනෝලත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවනේ. ඒතර මෙතන අවසාන උත්තරේ එන්නේ මෙයා මෙන්න මෙයා O- Na බවට පත් වෙලා. එතකොට පුතා මේ ටික තමයි උත්තරේ වෙන්නේ. උත්තරේ 3. මේ ඔය 18 ළමයි මේ ඔය පාස් මේකේ තියෙන විදිය නෙමෙයි ඔක අර හයිඩ්‍රොක්සයිඩෝ වගේ එකක් එන්න ඕන. එතකොට දැන් ඕක ඇත්තම ළමයි කොබෝල්ට් කියන කෙනා ඉන්නේ. එතකොට ඔයාට පේන්න ඕන මේ ටික මකලම ගමු. මේකේ තියෙන මොකද්ද මෙහෙම එකන්නේ කොබෝල්ට් OH කාණ්ඩ 1යි ඇමීන් කෑලි 4යි ජල අණුවයි 2+ හරිද? එතකොට මේකට එන්නේ මෙන්න මෙතන 4ක් තියෙනවනේ. එතකොට එනවා ටෙට්‍රා ඇමීන් කියලා. ටෙට්‍රා ඇමීන් ටෙට්‍රා ඇමීන් ඉස්සෙල්ලනවා. ඊළඟට ඇක්වානේ ඉන්නේ අකරාදීපී වලට ටෙට්‍රා ඇමීන් ඇක්වා හයිඩ්‍රොක්සයිඩෝ මේ ටික ලියලා ඉවරයි. ඊළඟට කොබෝල්ට් මේකේ ඔක්සිකරණ අංක ළමයි මේක x මෙහා ඍණ 1යි සමානයි ධන 2යි. ඒ කියන්නේ x කියලා කියන්නේ ධන 3යි. හරිද? උත්තරය 4. හරිද? x ළමයි මූලද්‍රව්‍ය අවස්ථාවේදී වියුක්ම ජලීය ද්‍රාවණයේදී වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන x3- හදනවලු. එතකොට මෙහෙමනේ වෙන්නේ මේ D ගුණුවේ කැටයනයක් වෙන්නේ නැතිනේ මේ වියුක්ම ඉලෙක්ට්‍රෝන ඔච්චර තියෙනවා නම් ඉතින් එතකොට මේම හදනවා කියලා කියන්නේ දැන් 4s2යි 3d එතකොට ඔය කැටයන වෙන්න ඕන 4s බිඳුවයි 3d 5ක් වගේනේ. 3d 5ක් තිබුණොත් නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්නේ. හරිද? මෙහෙම තියෙන්නේ. මේ තමයි ළමයි ඔය තියෙන x3+ කියන කෙනාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. ඒතර x ගේ වෙන්න ඕන මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන්ට දෙකකුයි මෙතෙන්ට එකකුයි එන්න ඕන. ඒතර මේ තියෙන යකඩ. මේ තියෙන යකඩ. උත්තරේ 1. උත්තරේ 1. ඊළඟට අපෙන් අහනවා ඊළඟ අපිට කියනවා මේ KBR සහ KI එකිනෙක වෙන් කරගන්න මොකද්ද භාවිතා කරන්න බැරි කියලා. දැන් මෙහෙම නෙවෙන්නේ ওই දෙකටම ළමයි ලෙඩ් නයිට්‍රේට් දැම්මට පස්සේ පළවෙනි කෙනාගෙන් ලෙඩ් බ්‍රෝමයිඩ් හැදෙනවා. ලා කහ පාට අවක්ෂේපයක්. මෙයා තද කහ පාට අවක්ෂේපයක් ලෙඩ් අයඩයිඩ්. මේක ළමයි වෙන්නේ මේ රත් කරාම දිය වෙනවා සීතල කරාම අවක්ෂේප වෙනවා විතරයි. මෙයා රත් කරාම දිය වෙනවා. අර සීතල කරාම රන් කුඩක් ලෙස ගෝල්ඩන් රේන් එක්ස්පෙරිමන්ට් එක මෙයා රත් කරා දිය වුණා සීතල කරා අවක්ෂේප වුණා. මෙයා රත් කරා දිය වුණා සීතල කරා වැස්සක් විදියට වැස්සා. හරිද? අඳුර ගන්න පුළුවන්. සාන්ද්‍ර සල්ෆියුරික් දැම්මම මෙයාගෙන් දුමුරු පාට වාෂ්පයක් වෙනවා මෙයාගෙන් දම් පාට වාෂ්පයක් වෙනවා. අඳුර ගන්න පුළුවන්. I2CCl4 දැම්මම දෙන්නගෙන්ම නිරීක්ෂණයක් නැහැ ඉතින්. ඉතින් ඒක තමයි උත්තරේ. මේ Br2CCl4 දැම්මට පස්සේ මෙන්න මෙයාගෙන් විතරක් දම් පාට ගෝලිකාවක් ඇති වෙනවා.
සිල්වර් නයිට්‍රේට් දැම්මට පස්සේ අර දෙන්නගෙන්ම මෙයාගේ සිල්වර් බ්‍රෝමයිට් ලැබෙනවා. එයා සාන්ද්‍ර ඇමෝනියා වල ද්‍රව්‍යයි. සිල්වර් අයඩයිඩ් කෙනා සාන්ද්‍ර ඇමෝනියා වලවත් දිය වෙන්නේ නැහැ. ඉතින් එතකොට වෙන් කරන්න පුළුවන් උත්තරේ 3. හරිද? ඊළඟට සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක සල්ෆර් ප්‍රතික්‍රියා සාන්ද්‍ර නයිට්‍රික් එක්ක සල්ෆර්. සාන්ද්‍ර නයිට්‍රික් නම් පුතේ ඔක්සිහරණය වෙන්නේ NO2ට. ඒතර සල්ෆර් යන්නේ SO2ට. ඉතින් ඊට අමතරව ජලයනේ. ඉතින් එතකොට උත්තරේ 2. 22. එක්තරා උෂ්ණත්වයකදී පහත් දැක්වෙන ප්‍රතික්‍රියාවේ Kc යගය 4යිලු. එතකොට පුතා එන්නේ H2 gas CO2 gas ජලය ගෑස් ධන CO gas. මෙයා 0.9යි මෙයාත් 0.9යි. ඒතර මෙතනින් xx අඩු වුණාට පස්සේ මෙයා 0.9 ඍණ x මෙයා 0.9 ඍණ x මෙයා x මෙයා x. ඒතර පුතා වෙන්නේ 4 සමානයි x වර්ග බෙදීම 0.9 ඍණ x කියන කෙනාගේ වර්ගය. මෙයාගේ වර්ග බෙදීම මෙයාගේ වර්ගනේ. එතකොට එන්නේ පුතා කීයද? x සමාන වෙනවා වර්ගමූලය ගත්තන් පස්සේ මෙතන 2ක් එනවා දෙවතාවක් 0.9 ඍණ x. එතකොට එනවා මෙතන 1.8යි 3යි x සමානයි 0.6යි. x 0.6යිනේ. ඒතර සාන්ද්‍රණයනේ අපෙන් අහන්නේ. ඔය තියෙන්නේ මවුල ගණන් ටිකක්නේ. එතකොට සාන්ද්‍රණය ළමයි මේක බෙදන්න ඕන. අපෙන් අහන්නේ CO සාන්ද්‍රණයනේ. CO සාන්ද්‍රණය ගන්න නම් මේ 0.6 බෙදන්න ඕන 5න්. 5යි ඝන ඩෙසිමීටර්නේ. ඒ කියන්නේ 0.122යි මවුල ඝන ඩෙසිමීටර්. උත්තරේ 1. ඒ සංයෝගය ශාරීය KMnO4 ද්‍රාවණයක් විවරණ කරයි. ඒ සඳහා පහත දී ඇති ප්‍රකාශ සලකන්න. ඒ ද්විත්ව බන්ධනයක් තිබිය හැක. පුතේ ශාරීය KMnO4 විවරණ කරනකොට අර ද්විත්ව බන්ධනයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ආම්ලික KMnO4 මගින් ඔක්සිකරණය කරද්දී ඒ වෙන ටික වෙනවා. වෙනස තියෙන්නේ අර දම් අවර්ණ වෙන එක නෙමෙයි දම් පාට කෙනා කළු පාට මේ අර කළු දුමුරු පාට අවක්ෂේපයක් හදන එක. එතකොට ඕකේ ද්විත්ව බන්ධන හරි ඊට අමතරව ඇල්ඩිහයිඩ්ටත් පුළුවන් නේ අර ඇල්ඩිහයිඩ් H+ KMnO4 මගින් ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේකත් එක්කත් වෙනවා. අර නිරීක්ෂණයේ තියෙන කළු දුමුරු පාට අවක්ෂේපයක් හදන එක. කීටෝනයක් ඔක්සිකරණය කරන්න බෑනේ ඕවා දාලා. ඒතර උත්තරේ ABC පමණයි. බ්‍රෝමීන් ජලය විවරණ කරලා කරනවා කිව්වොත් ළමයි ඔය ඉන්න ඔක්කොම බ්‍රෝමීන් ජලය විවරණ කරනවා. බ්‍රෝමීන් ජලය විවරණ කරන්නේ ෆීනෝල ඇනිලීන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන. ඉතින් ඔය හතරෙම ඔය ඉන්නවනේ. සෝඩියම් එක්ක ඔය ඔක්කොම ප්‍රතික්‍රියා කරනවා. මොකද ෆීනෝල කාණ්ඩෙත් එක්කයි අග්‍රස්තල්කයිනෙත් එක්කයි. ඇමෝනිය සිල්වර් නයිට්‍රේට් එක සුදු අවක්ෂේපයක් දෙන්නේ අග්‍රස්තල්කයින. ඒ කියන්නේ BC විතරයි. උත්තරේ 3. ඊළඟට ළමයි ඊළඟ එකේ ඔය දීලා තියෙන එකේදී මේ ඒහි සාමාන්‍යම වාෂ්ප කලාපයේහි මූල භාගයක් නැහනේ. ඉතින් වාෂ්ප කලාපය ගන්න පුළුවන් ළමයි PA සමානයි YAPT දානවා. හරිද? YAPT කියන්නේ PA දන PB. මේකට රවුල් නියමෙන් ආදේශ කරන්න. එතකොට YA එනවා P0AXA බෙදීම P0AXA දන P0B XB. හරි. ඔය තියෙන්නේ ඒ වැඩේ. 26 රසායනික ප්‍රතික්‍රියාවක චාලකය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ ශීඝ්‍රතාවයේ ඒකක මවුල ඝන ඩෙසිමීටර වන අතර නේ ළමයි. ශීඝ්‍රතාවයේ ඒකක මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට කියලා කැලලකුත් වෙනවනේ. එතකොට ඔක වැරදි. ඒක වැරදි. උෂ්ණත්වය වැඩි කිරීම තාපදායක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරනවලු. කිසිම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ උෂ්ණත්වය වැඩි කරාම අඩු වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි කිරීම සමස්ත පෙළ කෙරෙහි සාන්ද්‍රණය මත පෙළ රඳා පවතින්නේ
පෙළ යාන්ත්‍රණය මත රඳා පවතින එකක්. පෙළ රඳා පවතින යාන්ත්‍රණය මත විතරයි. උත්තරේ 3. පළවන කාණ්ඩයේ සහ දෙවනි කාණ්ඩය ගැන හරිය කහන්නේ. එතකොට ළමයි කාණ්ඩයේ පල්ලෙහාට ජලයක ශීඝ්‍රතාවය අඩු වෙනවලු. කාණ්ඩේ පල්ලෙහාට ළමයි ඕන කෙනෙක් එක්ක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එතකොට ඒක වැරදි. ඊළඟට මේ කාණ්ඩේ පහළට යන විට දෙවන කාබනේට වල තාප ස්ථායීතාවය වැඩි වෙනවා ළමයි. අයනික ලක්ෂණ වැඩි වෙනවනේ. පහළට යන විට හයිඩ්‍රොක්සයිඩ් සල්ෆේට කාබනේට ළමයි හයිඩ්‍රොක්සයිඩයි සල්ෆේට වලයි ජල ද්‍රාව්‍යතාවය දෙපැත්තටනේ. ඒ කියන්නේ සල්ෆේට වල පල්ලෙහාට අඩු වෙනවා හයිඩ්‍රොක්සයිඩ් වල උඩට අඩු වෙනවා. එතකොට ඕක වැරදි. දෙවන කාණ්ඩයේ සියලුම හයිඩ්‍රයිඩ් සහසංයෝජන නේ බෙරිලියම් හයිඩ්‍රයිඩ් විතරයි සහසංයෝජන. බෙරිලියම් හයිඩ්‍රයිඩ් විතරයි. ලිතියම් කාබනේට්තර අනිත් ඒවා ඔය ස්ථායි කියන කතාව හරි උත්තරේ 5. ඊළඟට ළමයි 28 අපිට කියනවා B ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක නියදියක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා කරන්න. හරිද? ඒ ද්‍රාවණයෙන් දැන් අපි හිතමුකෝ පුතේ මේකෙදි ඔය ඒ ද්‍රාවණයේ තියෙන ඒකපාශ්මික දුබලම්ල HA කියලා. ඒකත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ ප්‍රතික්‍රියා වෙන්නේ. එතකොට මේ දෙන්නගේ මවුල ගාන එකට එකක් වෙන්න ඕනනේ ওই විදිහට යද්දි. එතකොට අපිට කියලා තියෙනවා මට මවුල ගාන ගන්න පුළුවන්. දැන් මේකේ මේ ගණන් වල chance එක තියෙන ළමයි ඔය හතරෙම මේ ඔය ABC ABD කියන තුනේම ඝන ඩෙසිමීටර එකක් තමයි අරන් තියෙන්නේ. ඝන ඩෙසිමීටර එකක්. ඒ කියන්නේ මවුල ගානම සාන්ද්‍රණයට සමානයි කියලා ගන්න පුළුවන්. ඝන ඩෙසිමීටර එකක භාජනයක් ඇතුලේ ගත්තම මවුල ගානම තමයි සාන්ද්‍රණය කියන්නේ. එතකොට හරි ලේසි. එතකොට ළමයි මෙයාගේ මවුල ගාන ගන්න පුළුවන් නේද 10.2 204න්නේ මේ වෙලා තියෙන්නේ. ඒතර මවුල ගාන වෙන්නේ 0.05. එතකොට සාන්ද්‍රණය වෙන්නේත් ඕකමනේ. එතකොට සාන්ද්‍රණය වෙන්නේ ඕක. ඒකෙන් අරන් තියෙනවා. එතකොට මේ සාන්ද්‍රණය මෙයාට ගත්තට පස්සේ අපි මෙයාගේ මවුල ගාන ළමයි 2යි. අපි හිතනවා මෙයාගෙන් 100ට x ප්‍රමාණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා කියලා. ඒතර මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය මම මේක බෙදනවා 40න්. මේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. හරිද? එතකොට මේක ඕනනම් සාන්ද්‍රණය කියලා ගන්නම් පුළුවන්. ඒතර මවුල ගණන ගන්න පුළුවන් එයාලගෙන් පරිමාවෙන් ගුණ කරලා. ඒතර මෙයාගේ පරිමාව පුතේ 0.05යි. මෙයාගේ පරිමාව තිබුණලු 22ක්. එතකොට මෙයාගේ එනවා 2 වැඩි කිරීම x බෙදීම 100යි වැඩි කිරීම 1යට 40යි. මෙයාගේ පරිමාව 25යිලු. එතකොට මෙයාර දෙපැත්තේ මවුල ගණන සාන්ද්‍රණ පරිමාව ගුණිත සමාන කරා. ඕක කරාම x කියන එකට උත්තරයක් එයි වාට 88ක්. x කියන එකට උත්තරයක් එයි 88ක්. ඒ කියන්නේ උත්තරේ 2. උත්තරේ 2. D ද්‍රාවණයේ 12.5ක් එක්ක D ද්‍රාවණය කියන්නේ මොකද්ද? D ද්‍රාවණයේ ළමයි සාන්ද්‍රණය 1.2ක් වෙන D ගන්න අර C ගෙන් අරගෙනනේ 1.2ක් වෙන අපි හිතමු 1.2කින් මම V ගාණක් ගන්නවා. ඊනිවෙන ඇත්තටම අනන් තියෙන 12.5ක්. මේ තියෙන්නේ ඔය ගන්න ටිකේ ස්කන්ධය. හරිද? ගන්න ටිකේ ස්කන්ධය. එතකොට මේකෙන් 136.5ලු HCl ඉන්නේ. හරිද? ඒතර මෙයාට ප්‍රතික්‍රියා කරන්න ඕන අරයාගේ පරිමාව අහනවා. එයාගේ පරිමාව ගන්න පුළුවන් නේද ළමයි? මවුල ගාන ගත්තට පස්සේ වෙන්නේ 2 වැඩි කිරීම 100න් 88යි. නේ ඔය තියෙන්නේ. එතකොට 100න් 88ක් මෙයා ඉන්නවා. එතකොට මේ තියෙන්නේ යාගේ මවුල ගානන. හරිද? මේ තියෙන්නේ එතකොට
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධේ මේ තියෙන මවුල ගණන. ඕක එතකොට අර ඝන ඩෙසිමීටර එකක තියෙන නිසා සාන්ද්‍රණයටත් සමානයි. මවුල ගාන නැත්තම් සාන්ද්‍රණය. ඒතර ඒක මම පරිමාව වුණ ගාන v ගෙන් ගුණ කරලා ගන්නම්. එතකොට සුළු කරාම ළමයි v ට එනවා 34.1ක්. බොහොම සරල එකක් තියෙන. ඊළඟට කියනවා සාන්ද්‍ර සල්ෆියුරික්ගේ හොමෝම් ප්‍රතික්‍රියා කරලා පුතේ කහ නිල් සහ දම්. මේ මොකක්ද තියෙන්නේ? කහ නිල් කොළ දම් ළමයි. කහ නිල් කොළ දම්. තියරියක් මතකද කහ නිල් කොළ දම්? කහ නිල් කොළ දම්. ඒතර කොහොමද එන්නේ? ධන 5 ධන 4 ධන 3 මේ ඔන්න ඔහොම. ඉතින් ළමයි මේ මෙන්න මේ ඔක්සිකරණ අංක තියෙන ඒවායි පාට ටික. ධන 5 තියෙනවා නම් කහ පාටයි. ඉතින් ඔය ඔක්සිකරණ අංක තියෙන ඒවා තියෙන ළමයි තුන්වෙනි එකේ උත්තරේ 3. උත්තරේ 3. අවසාන 20. ළමයි 2යි ජලය සෙල්සියස් අංශක 25ට ඉහළ උෂ්ණත්වයේදී තමයි 25ට මේක ඇත්තනම් මේ අපි දන්නවනේ මේ 25 තමයි 25 දී මේක එක වැඩි කිරීම 10 රින 14යි Ka ගේ අගය. හරිද? අපි දන්නවා මේක තාප අවශෝෂක එකක්. ජලයේ සංවිඝටනය තාප අවශෝෂකයි. ඒතර මොකද්ද වෙන්නේ? 25 මේ 25 යගේනේ උෂ්ණත්වය වැඩි කරොත් තාප අවශෝෂක පැත්තට යනවා මෙහාට යනවා. ඒ කියන්නේ මේක අර 10 රින 14ට වඩා ඔය Ka ගේ අගය වැඩි වෙනවා ළමයි. ඒ කියන්නේ පළවෙනි එක්කෙනා හරි. පළවෙනි එක්කෙනා හරි තාපදායි කියන එක වැරදි. ඕනෑම ජලීය දුබල අම්ල ද්‍රාවණයක ජලීය දුබල අම්ල හරි දුබල භස්ම හරි ඕනේ එක මේක තියෙනවා ජලීය ද්‍රාවණයක නම් ඒක හරි ළමයි. ඕනෑම ජලීය පද්ධතියක ඔය දෙක සමාන වෙන්නේ නැහැ. උදාසීන පද්ධතියක විතරයි ඔහොම වෙන්නේ. එතකොට අපිට හරි උත්තරයක් ගන්න තියෙන්නේ එක උදාසීන පද්ධතියක විතරයි ඔහොම වෙන්නේ. XY Z ලෙස සලකුණු කරලා තියෙන ඒවා එකම එකක ඉන්න බෑ. මොකද y ළමයි මේ තලිය ත්‍රිකෝණාකාරයිනේ. ඒක වැරදි. ඔය බන්ධන කෝණ 160ක් වෙන කිසිම එකක් අපි කතා කරන්නේ නැහැ. එතකොට කොහොමද B වැරදි? එකම තලයක ඉන්නවා ළමයි මැද ඉන්න කෙනා තලිය ත්‍රිකෝණාකාර නිසා ඒක හරි. x සහ y අතර දුර y සහ z අතර දුරට වඩා අඩුලු ළමයි. ඉතින් අරක තනි බන්ධනයක්, ද්විත්ව බන්ධනය අඩුයි. ඒක හරි උත්තරේ 3. 33 වෙනි ප්‍රශ්නේ ඔයාලට අදාළ නෑ ළමයි. ඒක පරණ සිලබස් එකේ එකක් කපන්න. ස්වභාවික රබර් සම්බන්ධව සත්‍ය වන්නේ ස්වභාවික රබර් වලින් තනන ලද ටයර් වාතයේ දහනය කරනවා. ටයර් තනනකොට ස්වභාවික රබර් විදිහටම ගන්න එක වල්කනයිස් කරන්න ඕන. වල්කනයිස් කරනකොට ළමයි රබර් වලින් CO2 පිට වෙනවා. ඔය ටයර් හදන්නේ වල්කනයිස් කරලානේ. අරකින් SO2 පිට වෙනවා. ඒක හරි. රබර් යන ප්‍රොපීන් හි නෙමෙයි අයිසෝප්‍රීන් හි බහුව එකක්. ඒක වැරදි. ස්වභාවික රබර් වල ට්‍රාන්ස් වින්‍යාසයේ ඇති දිත්ව බන්ධන නැහැ. ස්වභාවික රබර් වල තියෙන සිස් පොලිඅයිසෝප්‍රීන් ඕක වැරදි. කාබන් දාම වල්කනීකරණය කිරීමෙන් සම්බන්ධතා ඇති වෙනවා. ඒක හරි ළමයි උත්තරේ 4. ළමයි මේ කැතෝඩේදී H2 මුක්ත වෙන කොපර් වගේ කෙනෙක් ජලීය ද්‍රාවණේ ඉන්න බෑ. එහෙම වුණොත් කොපර් ඔක්සිහරණය වෙනවනේ. කොපර් වගේ කෙනෙක් ජලීය ද්‍රාවණේ ඉන්න බෑ. එතකොට පළවෙනි උත්තර දෙක අයින් කරන්න පුළුවන්. එහෙම නැතුව අර විදුලි සායනිකසේනිය හයිඩ්‍රජන්ට පහළ කෙනෙක් නැත්තම් නෑනේ ඔය CD උත්තරවල. එහෙම වුණොත් ළමයි වෙන්නේ හයිඩ්‍රජන්ට පහළ කැටායනයක් නැත්තම් ජලය ඔක්සිහරණය වෙලා H2 පිට වෙනවා. එතකොට උත්තරය අපිට CD තමයි ගන්න වෙන්නේ. හයිඩ්‍රජන්ට පහළ කැටායනයක් නැත්තම් ජලය ඔක්සිහරණය වෙලා H2 පිට කරනවා. එතකොට උත්තරේ CD 3. 36 පහත් දැක්වෙන සංයෝග පිළිබඳව නිවැරදි වන්නේ මෙයාලා ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවක් පෙන්වනවලු ළමයි HCN පෙන්වන්නේ නියුක්ලියෝෆිලික ආකලනනේ. එතකොට ඕක වැරදි. Y ලෙස සලකුණු ලබන කාබන් පරමාණුවට ආම්ලික ලක්ෂණ නැහැ ළමයි. ඊට එහා පැත්තේ ඇල්ෆා හයිඩ්‍රජන් තියෙන අනිත් එක්කෙනාගෙන ඒක වැරදි. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක්ක ඇල්කොහොලයක් හදනවා කියන එක හරි. ඉතින් ඒක ඇල්ඩිහයිඩ් එක්ක හදනවනේ.
ටොලන්ස් එක්ක ළමයි කාබොක්සිලික් අම්ල හදන්නේ අම්ලයේ ලවණ හදන්නේ. අම්ල නෙවෙයි අම්ලයේ ලවණ. ඒතර උත්තරේ 5. PVC සම්බන්ධව රත් කිරීම මගින් මෘදු කරන්න පුළුවන්. ඒ කියන්නේ තාපසු විකාරය. ඒක හරි. දිත්ත බන්ධන අඩංගු වෙන්නේ නැහැ. බහුවයක තුල එහෙම වෙන්නේ රබර්ගේ විතරනේ. එතකොට ඕක හරි. ඔයාගෙන් නෙවෙයි හදන්නේ. දුබල අන්තරණුක ආකර්ෂණ බල තියෙනවා ඔය ආසන්නව නිර්ද්‍රව්‍ය නිසා. ඒක හරි ළමයි උත්තරේ 5. පහත සඳහන් ඒවායින් චාලකණුකවාදී උපකල්පනයක් නොවන්නේ ළමයි ස්කන්ධය නොසලකා හරිය හැකි කියන එක ස්කන්ධේ කොහෙවත් සලකන්නේ නැතුව ඉන්නේ. ඒක වැරදි. ඒක චාලකණුකවාදී උපකල්පනයක් නෙවෙයි. දෙවෙනි තුන්වෙනි ඒවා නම් ඉතින් හරි. හැම එකටම චාලක ශක්තිය සමාන නෑනේ. මධ්‍යම චාලක ශක්තිය තමයි සමාන වෙන්නේ. එතකොට උත්තරේ 4. රදර්ෆර්ඩ්ගේ සරණපත්‍ර පරීක්ෂණය රදර්ෆර්ඩ්ගේ සරණපත්‍ර පරීක්ෂණය ගැන හරිය කහන්නේ නෂ්ටිය ලෙස හඳුන්වන ලබන කුඩා ප්‍රදේශයක සියලු ධන ආරෝපණ ඉන්නවලු. ඒක එයා කියූ එකක් තමයිනේ. අර විශාල හිස් අවකාශයක් තියෙනවා කියන එකත් එයා කියපු එකක්. අනිත් ඉතින් ඔය මේ තොම්සන්ගේ පරමාණු ආකෘතිය පිළිගත හැක නෙමෙයි ප්‍රතික්ෂේපුණිය ඕක නිසා. ඉලෙක්ට්‍රෝන නියමිත කක්ෂවල කක්ෂ කියන එක එන්නේ බෝවාදෙදි ළමයි. එතකොට ඕක වර්ධිනව උත්තරේ 1. pH 2කින් ඉහළ නංවන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. H+ සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු කරන එක. 100න් බෙදුවාට පස්සේනේ 10 ඍණ 2ක් උඩට යන්නේ. එතකොට උත්තරේ C විතරයි 5. pH 2කින් ඉහළ නංවනවා කියලා කියන්නේ මේ තියෙන මොකක් හරි කෙනා 100න් බෙදන්න ඕනේ. එතකොටනේ 10 ඍණ 2ක් උඩට යන්නේ. එතකොට උත්තරේ 100න් බෙදුවම් විතරයි. උත්තරේ C විතරයි 5. පළමුවන අයනීකරණය K1 වන දීභාෂ්මික අම්ලයක pH අගය එම අයනීකරණයේ නියතම තියෙන ඒක භාෂ්මික අගයට වඩා වැඩිලු. එහෙනම් ළමයි දෙන්නේ දැන් අයනීකරණ එකම නම් දෙසරයක් විඝටනය වෙනකොට එයාගෙන් වැඩිපුර H+. ඒ කියන්නේ ඒක ගානටම පළවෙනි විඝටනය ඇවිල්ලා දෙවෙනි විඝටනයනොත් ටිකක් මේව කරන නිසා අර පළවෙනි කෙනාගේ තමයි ආම්ලිකතාවය වැඩි. පළවෙනි කෙනාගේ ආම්ලිකතාවය වැඩි කියලා කියන්නේ pH යාගේ අඩුයි ළමයි. එතකොට ඒක වැරදි. හරිජන් පරමාණු සංඛ්‍යාව මත විතරක් නෙවෙයි අයනීකරණීයතත් බලපානවා. එතකොට උත්තරේ 5. උත්තරේ 5. ලිතියම් ෆ්ලුවරයිඩ් වලට වඩා ලිතියම් අයඩයිඩ් වල සහසංයෝජන ලක්ෂණ වැඩි ඇනායනි විශාල නිසා ඒක හරි. එහා පැත්තේ එක කොහොමත් හරිනේ ළමයි. ඉතින් ඔය ද්‍රවීකරණ බලයේ උත්තරේ 2. ඇරොමැටික් ඇමීන වල ඩයිසෝනියම් ලවණ ජලය සමග ප්‍රතික්‍රියා කරලා ෆීනෝල හදනවලු. ඒක හරි. ඩයිසෝනියම් ලවණ වලට නියුක්ලියෝෆිලික ප්‍රතිකාරක ලෙස ක්‍රියා කරන්න පුළුවන්ලු. ඩයිසෝනියම් ලවණ කියලා කියන්නේ මෙයානේ ළමයි. ඉතින් ඩයිසෝනියම් ලවණයකට පුළුවන් වෙන්නේ ළමයි ඉලෙක්ට්‍රොෆයිලයක් විදිහට හැසිරෙන්නේ. මෙයා N2 1+ නෙමෙයි. ඒක වැරදි එතකොට. උෂ්ණත්වය නියතව පවත්වා ගන්නා තෙක් සමතුලිතතා නියතය එක් කරලා උත්ප්‍රේරක මේ සමතුලිතතා නියතය උත්ප්‍රේරක එකතු කරලා වෙනස් කරන්න බෑ කියලා කියන්නේ. ඒක හරියි. ඔය සක්‍රියන ශක්තිය එකම භාගයකින් අඩු වෙන්නේ නැහැ. සක්‍රියන ශක්තිය එකම ප්‍රමාණයකින් වෙනස් වෙනවා. එතකොට ඕක වැරදි භාගයක් කියලා තියෙන නිසා උත්තරේ 3. සුදු අවක්ෂේප දෙමින් පීනෝල් ඒක හරි. බ්‍රෝමීන් දිත්ත බන්ධන තියෙන ඒවට අර ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියා වෙනවා. ඒකත් හරි. උත්තරේ 2. අම්ලවැසි CO2 සඳහා දායක නොවේ කියන එක ළමයි CO2 අම්ලවැසිකාරක වායුවක් නෙවෙයි. ඒක හරි. කාබොනික් අම්ලය දෙනවා. හැබැයි අර ඒකේ ප්‍රමාණවත් ආම්ලිකතාවයක් නෑ ළමයි. එතකොට උත්තරේ 2. සක්‍රණ ශක්තියට වඩා වැඩි ශක්තියක් සියලුම අණු එහෙම දෙන්නේ නැහැ. ඉතින් නිවැරදිව ගැටෙන්න එහෙම ඕනනේ. එතකොට ඒක වැරදි. ඕනම එකක් ළමයි අර වැඩි ශක්තිය අවස්ථාවක් කියන්නේ සංක්‍රමණ අවස්ථාවක් පසු කරන්න ඕන. එතකොට ඒක හරි. උත්තරේ 4. ජලීය ද්‍රාවණයක ෆෙරික්. ඔය දැන් මේ ෆෙරික් සැලිසිලේට් ළමයි මේ සිලබස් එකේ නැහැ. ඒ නිසා උත්තරේ 1 ළමයි. CO2 හි තාපාංකය ෆෝමැල්ඩිහයිඩ් හි තාපාංකයට වඩා වැඩි වේ. නෑ ළමයි CO2 කියන කෙනා නිර්ද්‍රවීයයි ළමයි. අරයා ද්‍රවීයයි. එතකොට ওই පැත්ත වරදිනවා. වඩා ප්‍රබල ඒවා තියෙන්නේ ෆෝමැල්ඩිහයිඩ්. එතකොට එහා පැත්තත් වරදිනවා. උත්තරේ 5. ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ජල දූෂණය පිළිබඳ මිනුමක් නොවේ. ජල දූෂණය පිළිබඳ මිනුමක් නේ. ඉතින් ඔක්සිජන් අඩු වෙනවා කියලා කියන්නේ ඒ ජලය දූෂිතයි. ඒව රඳාපවතින ඕවා මත විතරක් නෙවෙයි. ඉතින් ඔය අර ජලයේ තියෙන මොනවා හරි ඉන්න ජීවීන් මොනවද රසායනික අපද්‍රව්‍ය මොනවද ඒව මතත් රඳාපවතිනවා ළමයි. එතකොට උත්තරේ 5 කියන එක තමයි ගන්න තියෙන්නේ. ওই විදිහට ළමයි 2011
පේපර් ඩිස්කෂන් එකේ වැඩ කටයුතු අවසන් වෙනවා. එහෙම තමයි වෙන්නේ. අපි 2012 පේපර් ඩිස්කෂන් එකෙන් හම්බ වුණා එහෙනම්. සරයි.